හරි. අද අපි කතා කරමු සෙට් එකක් කියන්නේ මොකක්ද කියලා. සෙට් එකක් කියන්නේ යුනික් වැලියු ස්ටෝර් කරගන්න data structure එකක්. මේ සෙට් එකක් ඇතුලේ ඩුප්ලිකේට් වැලියු තිබුණොත් ඒක Python එකෙන් ඔටෝමැටිකලිම රිමූව් කරගන්නවා. අපි දැන් බලමු කොහොමද සෙට් එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි variable එකක් හදාගන්න ඕනේ. මම fruits කියලා variable එකක් ගන්නවා. ඊට පස්සේ ඒක assign කරනවා set එකකට. අපි ඉස්සෙල්ලා list එකේදී භාවිතා කරේ square bracket. අපි මේකෙදී භාවිතා කරන්නේ curly brackets. අපි curly brackets ඇතුලේ value enter කරගන්න තමයි තියෙන්නේ. හරි. දැන් අපි මේක print කරගෙන බලමු අපිට කොහොමද output එක එන්නේ කියලා. දැන් අපේ මේකේ තියෙන්නේ enter කරගත්ත විදිහට නෙමෙයි අපේ output එක තියෙන්නේ. ඒක වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අපිට මේකෙදි index වලින් අපිට data access කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපිට set එකකදී index වලින් අපිට එක එක item access කරන්න chance එකක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ duplicate value තිබුණොත් automaticallyම remove වෙලා යනවා. දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මෙතෙන්දී අපි තව apple එකක් දාමු. print එක දුන්නට පස්සේ මෙතෙන්දී මොකද වෙලා තියෙන්නේ? duplicate value එක අයින් වෙලා තියෙනවා. apple එකයි මෙතන අපිට output එක විදිහට භාවිතා වෙලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද item එකක් add කරගන්නේ කියලා. item එකක් add කරගන්නත් මම අපේ fruit කියන data set එකම use කරගන්නවා. හරි. දැන් අපි බලමු කොහොමද මේකට item එකක් add කරගන්නේ කියලා. මේකදී අපි කරන්නේ ඉස්සෙල්ලාම fruit කියන අපේ set එකේ name එක දානවා dot එක තියලා add තමයි අපි use කරන්නේ keyword එක විදිහට. අපි ඉස්සෙල්ලා list එකේදී use කරේ pen කියන එක list set එකේදී අපි use කරන්නේ add කියන එක. හරි. අපි අලුතෙන් එකක් add කරගමු. හරි. දැන් අපිට අලුතින් එකක් add වුණා. දැන් අපි බලමු කොහොමද item එකක් remove කරගන්නේ කියලා. item එකක් remove කරන්නත් මම අපේ කලින් data set එකම use කරගන්නවා. හරි. මේකෙදි වෙන්නේ අපි item එකක් remove කරගද්දි ඉස්සෙල්ලාම කරන්නේ අපේ set එකේ name එක use කරලා remove කියන function එක call කරගන්නවා. list එකේ use කරේ මේ remove කියන function එකම තමයි. අපි apple කියන එක අයින් කරගෙන බලමු. error එකක් එනවා. මෙතන වැරදියට enter කරගෙන තියෙනවා. කුරු දෙක මාරු කරලා. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි add කරපු item එක remove වෙලා තියෙනවා. මේකෙදි අපිට find වගේ දෙයක් කරන්න විදිහක් නැහැ. මොකද තියෙන තැන ගැන පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද අපිට index භාවිතා කරන්න බැරි හින්දා. හරි. අපිට set එකකදී කතා කරන්න තියෙන ඔන්න ඔය දේවල් ටික ගැන විතරයි. set එකක් අපි use කරද්දී අපි ගන්නේ curly brackets. ඒ වගේම set එකට duplicate value තියාගන්න විදිහක් නැහැ. ඒක automatically remove වෙනවා. ඒ වගේම අපිට index වලින් data
items access කරන්න විදියකුත් නැහැ. මොකද මේක හැම වෙලේම output එක change වෙනවා. මොකද input එකේ විදියට නෙමෙයි output එක එන්නේ. ඒ වගේම මේකෙදී අපි item එකක් add කරද්දී add කියන function එක call වෙන්නේ. item එකක් remove කරද්දී remove කියන function එක call. ඔන්න ඔය දේවල් ටික තමයි අපිට set වලට අදාළව කතා කරන්න තියෙන්නේ.